එම මිතුණු ආර්ක්ටික් සාගරයේ සැඟවුණු අභිරහස. ඔයාලා දන්නවද ලෝකයේ උතුරම තියෙන අයිස් වලින් පිරුණු ආර්ක්ටික් සාගරයෙන් පහුගිය දවසක හරිම පුදුම හිතෙන දෙයක් හොයාගත්තා. සාමාන්‍යයෙන් මුහුදු පැලෑටි වල වර්ධනය වෙන්නේ නයිට්‍රජන් කියන පෝෂකය. අත්‍යවශ්‍ය. කලින් විද්‍යාඥයින් හිතාගෙන හිටියේ මේ නයිට්‍රජන් නිපදවන බැක්ටීරියා ඉන්නේ රස්න තියෙන නිවර්තන කලාපවල මුහුද විතරයි කියලයි. හැබැයි දැන් සොයාගෙන තියෙනවා හීතලෙත් ගල් ගැහුණු ආර්ක්ටික් මුහුදු පතුලෙන් මේ වැඩේ ජයටම සිද්ධ වෙනවා කියලා. දැන් ලෝකේ උෂ්ණත්වය වැඩි වෙලා ආර්ක්ටික් අයිස් කඳු දිය වෙන්න පටන් අරන් තියෙනවා. අන්නේ දිය වෙන අයිස් අයිනේ ඉන්න මේ පුංචි බැක්ටීරියා මුහුදු වතුරෙන් නයිට්‍රජන් අරගෙන ඒවා පැලෑටි වලට කන්න පුළුවන් පෝෂකයක් බවට පත් කරනවා. මේ නිසා කලින් මුකුත් වැවුන් නැති පාළ මුහුදු ප්‍රදේශවල පවා අලුතෙන් මුහුදු පැලෑටි සහ පල්වාංග හැදෙන්න පටන් ගන්නවා. එතකොට මේ පල්වාංග කන්න මාළුවොත් එනවා. මාළු කන්න සිසිල් සතුත් වෙනවා. සරලවම කිව්වොත් අයිස් දිය වෙන නිසා ආර්ක්ටික් කලාපයේ අලුත් ආහාර දාමයක් නිර්මාණය වෙලා මුළු සාගර පද්ධතියම පණ ගැන්වුණු ලකුණු තමයි මේ පෙන්නේ තියෙන්නේ. මේක සොබාදහමේ තවත් පුදුම පුදුම සහගත වැඩක් නේද?